Hi, Bhuvan. Hamatushi. Assalamu alaikum, Vanakkam. I'm Hafi. Today, I would love to welcome Mr. Tennyson De Silva to our second episode. He is an amazing person. Not only that, he has contributed vastly to the development of our community in Doha, and we are going to talk to him about his stories, his struggles, his achievements, and he has a sea of wisdoms to give to our youngsters who are watching here in Doha and in Sri Lanka. So I know and I feel it's going to be an exciting conversation, isn't it, Tushi? And it will be an eye-opening experience. What do you think, For Tushi? sure, yes, definitely. I'm sure there are so many things we can get from him. Yes, definitely. So before we start, Tennyson Aye, how do you want us to address you in this thing? Do you like me to call you Mr. Tennyson, Tennyson Aye, or Aye? I think මම හිතනවා ඔයා මාව දන්නේ මේ වයිට් ඕෂනික ආයතනයේ හින්දානේ. දැන් නංගි සහ නංගිගේ ෆැමිලි එක ඔතෙන්ට ඇවිල්ලා අපේ ආහාරවල රස විඳලා තමයි මාව අඳුනගන්නේ. ඉතින් මම හිතන්නේ වසර ගාණක් අපේ ඒක සම්බන්ධය තිබුණා. ඉතින් මම ආසයි ඉතින් ඒ විදිහටම ටෙලිසන් අය කියලා කතා කරනවා. වසර ගාණක් නෙමෙයි අය අවුරුදු 10ක් වෙන්න යනවා. ඒක තමයි. මම දන්නේ ෆස්ම ලාංකිකයා දෝහාවල ටෙලිසන් අය තමයි. Thank you. තුෂි හුඟක් වෙලාගේ ඉතින් අපි දැන් මෙතන වයිට් රෝෂනික් කියපු හින්දා ඔක්කොම බලලා මොනවද මේ වයිට් රෝෂනික් කියලා. ඒ හින්දා අයියා මම කෙලින්ම ඩයිරෙක්ට් ක්වෙස්චන් එකට යනවා. අයියා give me a small introduction about you. මේ වයිට් රෝෂනික් කියන්නේ මොනවද කියලා. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් මේක ආරම්භ වෙන්නේ 2002 වසරේ 2002 වසරේ පෙබරවාරි වල තමයි මේක ඕපන් කරන්නේ. දැන් වසර 23ක ඉවර වෙලා ඉවරයි. ඉතින් මේක ආරම්භ කරනකොට මම සහ මගේ බිරිඳත් එක්ක තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. බොහොම පොඩි තැනක් අරගෙන අපි රෙස්ටොරන්ට් එකක් විකුණන්න තිබිච්ච කෙනෙක් තිබුණා චයිනීස් කෙනෙක්ගේ. එයා බෝඩ් එකක් දාලා තිබුණා අලෙවි කරන්න තියෙනවා කියලා. එතකොට මමත් විවාහ වෙලාව විතරයි. මොකද මට එතකොට රැකියාවක් තිබුණෙත් නැහැ. ඒ වෙලාවේ මගේ මෙහි මම වර්ක් කරලා මගේ රැකියාව නැති වෙලා ඊට පස්සේ මගේ විවාහ දිනේ තිබුණා. මට විවාහයට යන්න වුණා. රැකියාවක් නැතුව තමයි මම ගිහලා විවාහ වුණේ. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ඉන්නකොට අපි හිතුවා මොකද්ද අපි කරන්න ජීවිතේ ජය ගන්න. දැන් අපි අභියෝගයක් නේ විවාහ වුණාට පස්සේ. ඊට පස්සේ එතකොට අපි කතා කරගෙන ඉන්නකොට තමයි මොකද මගේ පවුලේ අය ව්‍යාපාරිකයෝ මට පවුලෙන් ආපු ව්‍යාපාරික ආభాෂය තිබුණා. ඉතින් අපි විශේෂයෙන් ওই ලංකාවේ මෙහි තිබිච්ච හෝටල් වල කෑම අපිට දැනුණා මේ පවුලක් හැටියට එකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන කන්න ඒ තියෙන අපන ශාලාවල් වල ඉඩකඩ මදි අපහසුතාවයක් දැක්කා. එතකොට මම සිතුවිල්ලක් හදාගත්තා. අපි අපේ රටේ ඒක එතකොට හිටියා 25000ක් 30000ක් විතර ඒ කාලය තුලදී අපි ආපන ශාලාවක් ගොඩනගමු. අපේ මේ ඉන්න පවුල් ටිකට ඇවිල්ලා ළමයි ලපටි එක්ක ලස්සනට ඒ රස විඳලා අපේ ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය යුතු තැනක් අපි හදමු කියලා. ඉතින් ඒක තමයි අපිට සල්ලි දීලා ගන්න පුළුවන් උනේ. ඒ වෙලාවේ ඇත්තටම මගේ බිරිඳගේ පවුලේ සහෝදරයන් හිටියා. මගේ සහෝදරයන් හිටියා. ඒ දෙකොල්ලොත් එකතු වෙලා තමයි මට මේ මුදල් දීලා මේක ගත්තේ. මට ආර්ථික ශක්තියක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මට වාහනයක්වත් තිබුණේ නැහැ. ෆුට් සයිකලයක්වත් තිබුණේ නැහැ. ඉතින් මගේ වයිෆුත් මමත් බොහොම පොඩි රැකියාවල් වල කරන අවස්ථාවේ තමයි මේක මට ලැබුණේ. ඉතින් මේ මගේ අමතක නොවන දේ තමයි ඉතින් මේක ආරම්භ කරලා අපිට උයන් සේවකයෝ ගන්නත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් වයිෆ් තමයි මේ ඉස්සෙල්ලම ආහාර මේ කෑම හැදුවේ ආපන ශාලාව. මම කියන්න ඕනේ ආයේ ඔයගොල්ලන් කරලා තියෙන එක ලොකු දෙයක් නේද තුෂි කමියුනිටි එක නැත්නම් තුෂි අපිට ලාංකික කෑම ඒකේ රස. ඔව් කන්න තැනක් තියෙනවා. ඔව්. අපේ රසටම කන්න තැනක් තියෙනවා. යන්නේ වහරින් එක කියන්නේ. ඔව්. අනිත් එක අපි මම දකුණට අදිනව නෙවෙයි. ඒ දකුණේ අර මාළු වල තියෙන මාළු අඟුල්තියක් වල තියෙන රස. ඒක ඒ විදියටම හම්බ වෙන තැනක් තමයි වයිට් රෝෂන්. ඔව් ඒකට හේතුවක් තියෙනවා. මොකද දැන් මම මේක දැම්ම ගමන්ම මගේ වයිෆ් එහෙම කෑම උයනකොට මම ඉස්සෙල්ලම ගෙන්නුවේ මාතරෙන්. මගේ නෑදෑයෝ ඒගොල්ලන් ගෙනලා තමයි ඉතින් මාතර විදිහට ඇඹුල්තියල් මාළු එක වම්බට මෝජු එක කරවිල සම්බෝලේ ඊගාට අපේ කැකුළු හාල්පත්
ඒ වගේ අපේ දකුණේ ආහාර වලින් තමයි මේක පටන් ගත්තේ. ගොට්ටුකොළ සහ මුකුළු වෙන්න වැල්ලුම්. ඉතින් ඒක ගෙනල්ලා බොහොම ගණන් ඉතින් ඒත් ඉතින් බොහොම පොඩි මුදලකට අපි එදා අලෙවි කරා. ඉතින් අලෙවි කරලත් ඒ වෙලාවේ ඇත්තටම ඉතින් මට වාහනයක් තිබුණේ නෑ. මගේ යාළුවෝ මගේ මිතුරියන් මේ රටේ හිටියා. මට වටිනා තාමත් ඒගොල්ලන් මාත් එක්ක බැඳීගෙන ඉන්නෝ. ඒගොල්ලන් මාව ශක්තිමත් කරා. ඒගොල්ලන් තමයි අඩුතරමින් ඒ ගොඩනැගිල්ල හදපු වෙලාවේ පේන්ට් එකේ ඉඳලා ගාලා දුන්නේ. පිඟන් බඩු මුට්ටුත් ඒගොල්ලන් මට තෑගි වශයෙන් ගෙනල්ලා දුන්නා. ඉතින් මම ඒගොල්ලන් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒක තමයි යාළුකමේ තියෙන strength එක. I think friendship, back we always say Tushi, today we are doing this also because of the friendship. And I think even the friendship with Miss Aya Tennyson is because it's a friendship that we have gone. Without friendship, when you are living abroad, it's very difficult It's to very go, hard. isn't it, Tushi? You have to survive together. Absolutely. Friends really matter when you're here. I think so. So are you going to the next question? Yes. අපි නැත්තම් අහමුද අයියගෙන් මොනවද මේ දවස්වල වෙන්නේ කියලා අපි. Oh, I am back involved in it. මේ දවස්වල නම් ඇත්තටම මේ දැන් මේ ඊයේ මගේ මේ අර කටාර වල අපි කණ්ඩායම ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඒක ස්පොන්සර් කරන්නේ ඒක විශේෂයෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලියයි පිරිමි දෙකම එකට තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා ක්‍රිකට් ප්ලේ කරන්න. ඉතින් ඒකෙදි අනුග්‍රහය ලබා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒගොල්ලන් ආහාර තමයි ඉල්ලන්නේ. ඉතින් මම ඒක බාරගත්තා. ඒ වගේම මේ තව තියෙනවා බැඩ්මින්ටන් සිල්වෙස්ටර් ආදිශ සංගමේ බැඩ්මින්ටන් තරඟාවලියක්. ඒකටත් ඉතින් ඒගොල්ලන් මගෙන් කෑම තමයි ඉල්ලුවේ. ඒකත් මම ලෑස්ති කරලා දෙනවා. ඒ වගේම මේ මතක් කරන්න ඕන මේ ඒෂියන් ටවුන් එකේ තියෙන සංගීත ප්‍රසංගයක්. ඒක මම රාහුල ආදිශ සංගමයක් මෙහි තියෙනවා. ඒකේ වර්තමාන සභාපතිවරයා මාතර රාහුල විද්‍යාලයේ මම. ඉතින් ඒකින්ද මේ ඒකේ අපේ ශිෂ්‍යෙක් අපේ සහෝදරෙක් තමයි මේ ප්‍රසංගය කරන්නේ. ඉතින් ඒකින්ද අපි විශේෂයෙන් ඒකට උදව් කරනවා. අපේ ගමේ අපේ විද්‍යාලයේ ඉතින් මෙයාව දිනවන්න ඕන හින්දා ඉතින් ඒකද චාමර පීරසිංහ රුවන් හෙට්ටිආරච්චි අවතා බෑන්ඩ් එක තමයි එන්නේ. තව ගායන ශිල්පීන් බොහොමයක් එනවා. ඉතින් අපේ ආයතනවල ප්‍රවේශපත්‍ර දාලා තියෙනවා. ඉතින් අලෙවි කරන්න. ඉතින් ඒක එයා ජයග්‍රහණය කරන්න එයාට ප්‍රවේශපත්‍ර අවලි කරලා දීලා මේ ප්‍රසංගය සාර්ථක කරන්න අපි වයිට් ඕෂන් එකකින් විශාල සහයෝගයක් ලබා දෙනවා. එහෙනම් ඒ කියන්නේ බයිලා අපේ ලාංකික බයිලා තියෙන අතුෂිනා අමතක නොකර අපි ඔක්කොම යමු නේද? වාෂික් අපි යමු. යා අපිට ඇක්චුලි අමතක වුණා. අපි හැමතිස්සෙම හාසික පොඩ්ඩක් අමතක වෙනවා නේ. සද්දඥානියක් මේක. අනිත් එක මම අහනවා දැන් අයියේ ඇක්චුලි මම කියන්නනේ මේක කියන්නත් ඉස්සෙල්ලා මම අයව දන්නවා women's association එකේ අපි වැඩ කරද්දී religious associations වලයි any activity අපි මොකක්ද අයියට කියන්නේ අයියට කෝල් කරපුවම අයිය අපි උදව්වක් අහපු ගමන් මොනවද තුෂියා දෙන ආන්සර් එක තුෂියා අපිට නංගි මොනවද මගෙන් වෙන්න ඕන? හරි හොඳයි මේ ඔයගොල්ලෝ කරන වැඩේ. ඉතින් ඒ වගේ අත් දෙන පුද්ගලෙක් තමයි අද අපේ සෝෆා එකේ අපේ living room එකෙන් ඔයගලන්ට තියෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් ඇවිල්ලා I mean they say the pearl of Sri Lanka. For me he is the biggest blessings that I have got in Qatar. Am I correct in saying that, Tushi? So going with that thing, අය දැන් අපි දන්නවා අය කොහොමද හුඟක් charities වලට උදව් කරනවා. හුඟක් charities වල අය head. And ඒකෙන් අය කරපු charities වල කරපු හුඟක් දේවල් වලින් අයලට මොකද්ද හුඟක්ම precious අමතක නොවන එක. අමතක නොවන ඇත්තටම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ 30 වසරක යුද්ධයේ වෙලාවේ යුද හමුදා අපේ සොල්දාදුවන්ට සහෝදරයන්ට විශේෂ අවශ්‍යතාවයන් තිබුණා. ඒ කියන්නේ රෙදිපිලි, සොක්ස්, සපත්තු ඒවා අපේ ආණ්ඩුවෙන් තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකන් කමියුනිටි එකට පණිවිඩය දුන්නා. පුළුවන් තරම් මේක එකතු කරලා අපේ යුද හමුදාව ශක්තිමත් කරන්න ඒ වෙලාවේ අපිට ඒකට උදව් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අපි මේ පණිවිඩය අපේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව හරහා අපි දුන්නා. දුන්න ගමන් ඒ වෙලාවේ සෑහෙන බඩු අපේ මේ ශ්‍රී ලාංකිකයන් ගෙනල්ලා දුන්නා. ඒවා අපි කන්ටේනර් එකට දාලා අපි ඒක ශ්‍රී ලංකාවට යවුවා. යවුවට ඒක ඔෆිෂියලි බාර දෙන්න කෙනෙක් තෝරගන්න ඕන වෙලා තිබුණේ. ඒ වෙලාවේ මට තමයි යන්න ඕනේ ඒක දෙන්න ශ්‍රී ලංකාවට යුද හමුදා මූලස්ථානයට ගිහිල්ලා එදා රෑමට තිබුණ ඒකට යන්න විශේෂ වූ අමුතුම අත්දැකීමක් මට ලැබුවේ. මම හිතන්නේ ඒකට ඇතුළට ගෙනියන වෙලාවෙම පුදුම විදිහේ චෙකින් එකකින් මාව අරන් ගියේ. මගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක් මම කවදාවත් ඒ වගේ දේවල් දැකලා නැහැ. ඒ කියන්නේ වාහන තුනකින් මාව අරන් ගියා.
මට එන්න කියලා වාහන 3කට මාරු කරලා තමයි මාව ඒ යුද හමුදාපති ඉන්න මුලස්ථානට තමයි අරන් ගියේ. එයා යුද හමුදාපතිතුමා හිටියේ නෑ ඒ වෙලාවේ. එතුමාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මැතිණිය තමයි හිටියේ. ඉතින් ඒ වගේම මීඩියා එක ඇවිල්ලා හිටියා මේක කවර් අප් කරන්න. ඉතින් ඒක ඔෆිෂියලි මම මේක බාර දීලා ඒ වෙලාවේ මීඩියා කවරේජ් එකක් දීලා මගේ ඒ කතාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී channel වලින් තොහකටාර රාජ්‍යයෙන් පරිත්‍යාග කරන ලද ඒ බඩු මුට්ටු ටික යුද හමුදාවට බාර දුන්න කියලා පණිවිඩය දුන්න අපේ මේ දොහවල හිටපු සියලුම අය එදා ලොකු සතුටක් ලැබුවා මම ඇතුළුව. ඒක තමයි මතකද අමතක කරන්නේ සිද්ධිය. අනිත් එක තමයි කොවිඩ් වලට අපිට උදව් කරන්න කියපු වෙලාවේ ගරු තානාපතිතුමා පණිවිඩය දීපු වෙලාවේ අපි විශාල මුදලක් මේ රටින් එකතු කරා අපේ ජීවිත බේරගන්න. ඒ කියන්නේ ඔක්සිජන් සේව කියන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය බෙහෙත් මේ බඩු ගන්න කටාරියා ලක්ෂ 5ක විතර මුදලක්. ඒ කියන්නේ අපේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් කෝටි 4කට අධික මුදලක් ඒ වෙලාවේ දුන්නා. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ අනාපතිවරයා අපේ මූලිකත්වය ගත්තා. ඉතින් අපි ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව වශයෙන් අපි ඒකේ වගකීම් බාර අරගෙන ඒ කටයුත්ත නිමා කරන තෙක් අපි ඒක කරා. ඒකෙත් අවස්ථාව ලැබුණේ මට තමයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔෆිෂියලි එක බාර දෙන්න. ඉතින් බලන්න ඒ අවස්ථාවත් මට තමයි ලැබුණේ. මම ලංකාවට ගිහිල්ලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒක බාර දුන්නා. ඉතින් ඒ වෙලාවෙත් මගේ ජීවිතේ ලොකු සතුටක් ලැබුණා. ඉතින් ලංකාවට මුළු ලෝකෙට විශේෂ අවස්ථා දෙකේදීම මට තමයි අවස්ථාව ලැබුණේ ඒක බාර දෙන්න. ඉතින් ඒක මගේ ජීවිතේ මම හිතන්නේ වටින අවස්ථාවක්. මම හිතන්නේ අපිට පළවෙනි එකට අපිට ඔයාට මට එක්ස්පීරියන්ස් එක දෙන්න බෑ. but දෙවෙනි එකේ we were also able to help in that, you know, doing the cylinders and the medical thing. Yes. I think it was really nice. It was a beautiful experience, isn't it, Tushi? It was a very difficult time for the whole world, but we managed to help each other. Now, that's the beauty about Doha, I must say, that we, no matter what, no matter which field you are, no matter what profession you are, when a Sri Lankan is suffering in back home, we come together. Yes. And that is what I like about you. You will call and remind us there is a necessity like this in the community and we need to help. Am I right, Tushari? අපේ කම කියන එක හොඳටම එන තැනක්. ඔව්. කවුරු හරි කරදරයකට පත් වෙනවා නේද? ඒක නම් කියන්න පුළුවන් සහතිකව. අය දැන් අපි දන්නවා අය, I know you do so much of charities and you have done not only here, even in Sri Lanka. But out of all the charities, ඔයා කරපු ඔක්කොම එකෙන් අයයට මොනවාද සන්තෝෂ මෙමරි එකක් unforgettable මෙමරි එකක් තියෙනවා අය මට කියන්න. හැබැයි මෙතන මම චැරිටි කරපු ඒව නම් ඒව චැරිටිනේ. ඒක මං හිතනවා මගේ ජීවිතේ මම සතුට ලබා ගන්න අනිත් අයට දීපු එක. නමුත් මගේ ජීවිතේ අමතක නොවන දේ චැරිටි නෙවෙයි. අමතක නොවන දේ මගේ ආයතනයේ වෙනුවෙන් මුදල් දීලා කෑම ගත්ත අවස්ථාවක් ඉතාමත්. ඒක මොකද්ද? කොවිඩ් කාලයේ තුලදී අපේ ශ්‍රී ලාංකික පවුල් කීයක් මෙහි ජීවත් වෙනවද? විශාල වශයෙන් ඉන්නවා. ඒ වගේම බැචලර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට කොවිඩ් හැදුනා මෙහි. හැදිලා ඒගොල්ලන්ට එළියට එන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට මගේ නම්බර්ස් තියෙන හින්දා ඒගොල්ලන් කතා කරලා මට කියනවා අයියා අපි මේ ගේ ඇතුලේ ඉන්නේ. අපිට මේ කෑම ටිකක් එවන්න. මේ අර නංගි මේ කාමරේ දුව ඒකේ මේ මම මේකේ ඒකින්ද අපිට මේක සම්බන්ධ වෙන්න විදියක් නැහැ. අපිට මේක එවන්න කියලා. ඒ වෙලාවේ මගේ ඩ්‍රයිවර් කෙනෙක්වත් මගේ රියදුරු මහත් එක්කත් යවන්න නැතුව මමයි මගේ බිරිඳයි මගේ වාහනේ ගිහිල්ලා මගේ අත් දෙකෙන් ඒ සියලුම කතා කරපු කොවිඩ් හැදිච්ච සියලුම ශ්‍රී ලාංකිකයන්ට මගේ අත් දෙකෙන් ඒ ගෙවල් වලට ඒ කාමර වලට ගිහලා කෑම තියලා ආපු එක තමයි මගේ ජීවිතේ අමතක නොවන සිද්ධිය මේ ආහාර සම්බන්ධයෙන්. මම මෙතන කියන්න ඕනේ තුෂි අයියයි අක්කයි හැමදාම මටත් කෝල් කරා. and මට ඒ වෙලාවේ ලම් ප්‍රයිස් and අයියා දන්නවා my husband being a doctor, he was out all the time. ඉතින් අයියා මගේ ගෙදරටත් ගෙනලා කෑම තියලා ගිහිල්ලා තියෙනවා. අතුෂි මටත් ඒක අමතක කරන්න බෑ. මම හිතන්නේ අපි වගේම අපි මෙහි ඉන්න ඔක්කොම ලංකාවේ අයට ඒක අනිවාර්යෙන් අමතක කරන්න බෑ. මොකද අය අපිට රැහ දැනෙන්නේ නැහැ, සමහරුන්ට සුවඳ දැනෙන්නේ නැහැ. ලංකාව මතක් වෙනවා, අපි තනි වෙලා කියලා හිතෙනවා. ඒ වෙලාවේ අපේ රහට අපේ කෙනෙක් කෑම එකක් ගෙනත් දෙනවා කියන්නේ ඇත්තටම මේක ලොකු දෙයක්. නැත්නම් අපි ඒගොල්ලන්ට තමයි ප්‍රශ්නයක් තිබුණා දැන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න තිබුණා දැන් අපි මෙහෙම කතා කරන්න ඕන අපි දන්න කෙනෙකුට විතරයි. නොදන්න කෙනෙක් මුදල් නැතුව මේ සල්ලි දෙන්නේ නැහැ. මුදල් නෝට්ටු අරගෙන ඒව ගිහිල්ලා ගනුදෙනු කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තිබුණා. අපි කරේ මුදල් ඔක්කොම ඕගොල්ලන් නිවැරදි වෙලා නිරෝගී වෙලා සියලුම දේවල් ඉවර වෙලා ඒ කටයුතු කරන්න ආපන ශාලාවට ඇවිල්ලා කෑම අවශ්‍ය හැම මොහොතකම
මම සහ මගේ බිරිඳ ඒ ස්ථානවලට ලබා දුන්න එක තමයි ජීවිතේ වටිනම දේ මගේ මේ ව්‍යාපාරවල මම හිතන්නේ. Aya, that is a blessing, Aya, that not everybody can do it, or I feel not everybody gets the opportunity to do that, Tushi. Don't you think so? Yeah. So, ඊට පස්සේ අපි මට තව දෙයක් අයියගෙන් අහන්න ඕනේ. අයියා දැන් අයියා දකුණු පළාතේ එක වෙනම පරිසරයක්. ඇත්තටම අපේ ගම කියන එක අපි හැමෝම ආසයි අපි. ඉතින් ඒ ගමේ ඉඳලා මෙහි ඇවිල්ලා කටාර් කියන්නේ ටිකක් සංස්කෘතිමයකින් පොඩක් වෙනස් තැනක්. දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ අපි ඔක කල්චර් ෂොක් කියලා. definitely. ඒ වෙනස කොහොමද අයියා දරාගත්තේ? කොහොමද ඒකට මුහුණ දුන්නේ? ඇත්තටම මම එනකොට දැනට අවුරුදු 31කට කලින් මම ආවේ. ඉතින් අවුරුදු 20 ගණන් වල තරුණයෙක්. ඉතින් අපි ඒ කාලේ ඇත්තටම විනයානුකූලව ආගමක සංහිඳියාව තුළ අපි ඉගෙන ගත්ත දේ අපි පාවිච්චි කරම හැවිල්ලා දැනට වසර 30කට කලින් 31කට කලින් කියන්නේ මේ රටේ ශ්‍රී ලාංකිකයන් බොහොම පොඩි පිරිසයි හිටියේ 25000ක් 30000ක් විතර. ඉතින් මම හිටපු හැම තැන්වලම මට ලැබෙනවා හඬක් අල්ලාහු අක්බර් දවසට 5 පාරක් කියනවා. ඉතින් අපි මේ සංස්කෘතිය ඒ ආගම අපේ ජීවිතවලට බද්ධ වුණා. ඒක මට තාමත් කියන්න පුළුවන්. මම දැන් ඉන්න මගේ නිවසරත් අල්ලලා තියෙන පල්ලියක් නංගි දන්නවා. ඉතින් 5 පාර මේක ඇහෙනවා. මට ඒකත් ලස්සනට ඒ වගේ කියන්න පුළුවන්. ඇයි ඒ කියලා දන්නවද? අපි විනයානුකූලව ජීවත් වෙනවා නම් ආගමික සංහිඳියාව අපේ ජීවිතවල තියෙනවා නම් අපි ඒ අයට ගෞරව කරනවා නම් ඒකට ආදරය කරනවා නම් අපිට ප්‍රශ්න නැහැ. අපේ ජීවිත සාර්ථක වෙනවා. අපි ඒවත් එක්ක බෙදා හදා ගන්නවා. අපි ඈත් එක්ක ඉන්නවා. නංගි දන්නවා අපි මෙහි තියෙන සියලුම අපේ ඉෆ්තාර් වලට මම සහභාගී වෙනවානේ. අපේ ගෙදරට කීසරයක් ඇවිල්ලා තියෙනවාද? And I must say, any country you go, there's going to be a culture shock, isn't it, Tushari? So, අයියා මම ඔයාගෙන් අහන්න කැමති දැන් ඔයා දැන් culture එක කියනක ඔයාගේ personal experience, but ඔයාගේ business පැත්තෙන් ඔයාට මොන හරි culture එක හින්දා වෙනසෙන් මොන හරි ප්‍රශ්න වලට මුහුණ දුන්නා? නෑ ඇත්තටම මම මේ රටට සහ අමීරවරයට මේ රට පාලනය කරපු සියලුම අයට මම අද වෙනතුරු ගෞරව කරනවා. ඒ වගේම සියලුම ශ්‍රී ලාංකිකයන් අපේ දැනට පවතින රජය වුණත් මේ අපේ මේ එමීර්වරය සහ ඇතුළු කණ්ඩායමට ගෞරව කරන්න ඕන. මොකද 1,20,000කට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. වසර 50කට අතීතයක් කාලය තුල ශ්‍රී ලාංකිකයන් මේ රටේ වැඩ කරලා තියෙනවා. වසර 50කට කලින් තමයි ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දයා පෙරේරා කියන කෙනා තමයි පළවෙනිට මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා මම ඉන්න කාලෙත් හිටියා. ඉතින් ඇත්තටම ඒක හරි සුන්දර අවස්ථාවක්. ඉතින් පළවෙනි ශ්‍රී ලාංකිකයා ඒක මුණ ගැහෙන්නත් මට අවස්ථාව ලැබුණා මගේ ජීවිතේ. ඉතින් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද නිත්‍යානුකූලව මේ සියලුම දේවල් නිවැරදිව මේ රටේ කරගෙන යනවා නම් මේ රටේ කිසිම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මම ශ්‍රී ලාංකිකයෙක්. මම මේ රටේ ව්‍යාපාරය ශාස්ත්‍රයේ වසර 25ක් එක දිගටම ව්‍යාපාර කරගෙන යන ව්‍යාපාරිකයෙක් හැටියට මට නීත්‍යානුකූලව මේ රටේ කරන සෑම දෙයක්ම හරියාකාරව කරගෙන යනවා නම් මේ රට හරි නිවැරදි. හරිම විවෘතයි. හරිම පහසුයි. හැබැයි එකම දේ අපේ ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් රටක ඉන්න අය හෝ මේ රටට ආවට පස්සේ තමන්ගේ දියුණු වීම සම්බන්ධ ආර්ථික පැත්තෙන් ඉවසීමෙන් මේ කටයුතු කරන්න ඕන. මම අදටත් මගේ ව්‍යාපාර කරනවා. වසර 31ක් මම නිකන් මේ ගිය අවුරුද්දේ ආපු කෙනෙක් හැටියට ඉන්නවා. ඇයි ඉවසීම. මේ මුදල් පස්සේ මැජික් වගේ මුදල් හොයන්න ගිහිල්ලා අපේ අය එහෙම නැත්නම් මේ රටේ එන අය හුඟක් ජීවිතවල ප්‍රශ්න ඇති කර ගන්නවා. මොකද මේක නිවැරදිව යන්න ඕන. මේ රටේ විනයක් තියෙනවා, නීතියක් තියෙනවා. ඒ හැම එකටම යටත් වෙලා සර්ව සාධාරණ විදිහට මේව කරගෙන යනවා නම් අපි වගේ දීර්ඝ කාලයක් ඉඳලා හිමීට දිනු වෙන ලස්සනට ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒක කියන්නේ ජීවිතේ සුන්දරයි. දැන් අපිට කියන හුඟක් youngsters ලට වුණා දැන් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට අර perseverance. They don't have the perseverance. They don't have the patience. They don't have the to go ahead. It's a journey. It's not a it's a journey and you're going overnight thing. absolutely and it's a destination. If you want a goal in anything අපිට පොඩි කාලෙත් කියන්නේ මොන හරි එකක් ඕන you have to work hard for it. You know, so actually that is what I wanted. We use this episode, isn't it, Tushari? We use this episode mainly to show the youngsters or people who are thinking of coming to the Middle East. It's a little bit different, but it's beautiful.
when you achieve it. Like Aya is smiling today, I'm smiling, you're smiling. Everybody smiling today. Absolutely. And more than anything I like to talk about Kata is we have time. We as a family, we work for a couple of hours and we come back. We have time to relax. And now we can do this, our talk show as well, not Tushi? Aya are aware that Aya love for music. But, and Aya අපේ ගෙදරත් සින්දු කියලා තියෙනවා. But Aya, ඔයාට beyond that, වාගේ වෙන මොනවාද අයගේ passion? ඇත්තටම මෙහෙමයි මම මේ ගීත කිව්වා කියන්නේ මම පුංචි කාලේ ඉඳලා ගීත කියනවා මගේ පවුලේ අයත් සංගීතයට කැමති. ඉතින් ඒ අයත් ගීත කියනවා මම ඇත්තටම මම රංගන ශිල්පියෙක් මගේ ජීවිතේ පළවෙනියට ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය ශිල්පියෙක් ඒ වගේම ඊළඟ ගජනායක මහත්මයාගේ නාට්‍ය ඒ කියන්නේ තුනක මම රංගපාලා තියෙනවා. ඒ වගේම දයා වයමන්ගේ රණබිමේ කුණාටුව තිලක් මහනාම නිෂ්පාදනය කරපු ඒ වගේම ජයලත් මනෝරත්නයන් මේ රටට ගෙනාපු අන්දරේලා නාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් අජිත් ලොකුගේ ජනක් කොඹකගේ රත්නා ලාලනී අපේ මනෝ අයියා ඇතුළු ඉන්න ප්‍රධාන ඒ නාට්‍යයේ චරිත තුනකට නළුව තුන් දෙනෙක් ගෙනාවේ නෑ. ඉතින් ඒ නළුව තුන් දෙනා එක්කෙනෙක් පලිපාන කියන චරිතය මම රඟපෑවා. රජතුමා කියන චරිතය රඟපෑවා. නැටුම් ශිල්පිය කියන චරිත තුනම මම මේ රටේදී ජයලත් මනෝරත්න මහත්මයාගේ නාට්‍ය රඟපෑවා. ඒක ජීවිතේ මාර සුන්දර වැඩක්. ඒක මට ජීවිතේ අමතක වෙන්නේ නැහැ. So that means we have a talented, we have a businessman, a singer, artist, we have everything in one. But I know we are so blessed to have you today from in our living room and we are bringing it to your living room. කතා කරන්නේ ඇත්තටම අපි කිව්වා වගේ ව්‍යාපාරිකයෙක් එක්ක විතරක් නෙවෙයි. නළුවේ ගායකයෙක්. ගායකයා නම් අපි දන්නවා. අපි දැනගෙන හිටියා. ඒ වගේම නළුවේ. අපි මම දැනගන්න ආසයි දැන් අයියා ගොඩක් විස්තර අපිට කිව්වා. ජීවිතේ ගොඩක් දුක්ඛම් කටළු ප්‍රශ්න ඒවා ආවා. ඒ වගේම අයියාගේ ජීවිතේ සතුටුම වෙච්ච දවස් ගොඩක් ඇති. ඒ අතරින් අපි ආසයි දැනගන්න අයියා වැඩියෙන්ම සතුටු වුණේ කවදද කියලා. අපි දෙන්නම එකක් හිතනවා මම හිතන්නේ බලමු අයියාගේ. ඔව් මේ ප්‍රශ්නේ අහද්දී අපි දෙන්න හිතාගෙන හිටියා. මම හිතන්නේ මම විවාහ වෙච්ච දවස තමයි. හරි. So that goes out to all the married women, including you, Hazi. Yes. That should be your answer. Okay? Because අපිට ලේසියේ a husband කෙනෙක් ඒ answer එක hina විවි මූණේ සතුටෝසේ බලන්න තියෙන එක. So this is an example of a person who's lived through all the struggles and knows the beauty. And I think අයියේ මම මෙතන කියන්න ඕනේ අක්කා මෙතන නැති වුණාට අයියාගේ අයියාගේ ස්ට්‍රෙන්ත් එක අක්කා තමයි. අනිවාර්යයෙන්ම මොකද මගේ ව්‍යාපාර ආරම්භ කරේ මම කිව්වේ විවාහ වුණාට පස්සේ කියලා. ඉතින් මගේ ෂැඩෝ එක that's like my heavenel වගේ එයා තමයි මගේ මේ ජීවිතේ ජය ගන්න ප්‍රධාන රහස. ඉතින් තාමත් ඇය වැඩ කරනවා. තාමත් අපි දෙන්න උදේට නැගිටිනවා. තාමත් මේ ආයතන බලනවා. ඉතින් තාමත් අපි සතුටින් ඉන්නවා. මම දන්නවා අපි දැන් මගෙන් කෝල් එකක් ආවේ නැත්නම් අයියා check කරනවා ඒ වගේම අක්කාත් අපි check කරනවා. Akka and Aya is a part of the family now, part of the community. Then Mama Anna, something very emotional for me because every time Aya sees me, the question I ask, how is your husband? How is your children? And then next is he'll talk about his mom. So I know Aya is a mom's boy. He loves his mom. He loves his culture. And mom is only 93 years old. And I know she'll be so happy and she'll be watching this program. Yes, definitely. Aya, අම්මට පොඩි පණිවිඩයක් මෙතනින් අයියා දෙන්න අද. ඇත්තටම මේ අම්මා දැන් මේක බලනකොට ගොඩාක් සතුටු වෙයි. ඉතින් අම්මට හැමදාම ආදරය කරන පොඩි පුතා තමයි. හැමදාම අම්මට ආදරේ. ඉතින් ඒ ආදරේ ජීවිතේ පුරාම තියෙනවා. මම හිතන්නේ මගේ ජීවිතේ වටිනාම වස්තුව අපි කාගෙත් අම්මා. ඒ අම්මා නිසා තමයි අපි කවුරුත් මේ ලෝකෙ බිහි වෙලා ඉන්නේ. ඉතින් අම්මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් කාලයක් නිරෝගීව ජීවත් වෙන්න කියලා මම හදවතින්ම මගේ අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. We must thank you, Auntie, for giving us a gem, a pearl, because he's done so much for the community. He's done beyond we can ask and he's united the community. ඒ ඔක්කොමට අපේ අම්මට ස්තුති කියනවා. ඇත්තටම අපි ඇත්තටම අම්මා ගොඩක් ආඩම්බර වෙන්න ඕන මේ වගේ පුතෙක් ඉන්න එක ගැන. අපි හැමෝටම උදව් කරන් අපි හැමෝගෙම ලොකු අයියා වගේ ඉන්නේ මේ අම්මා හදපු පුතා. නේද? ඔව් තුෂි. අයියේ පොඩි වචන දෙකින්
අයියේ අපිට අපේ youngstersලට මේ struggle කරන්න නැත්නම් එන්න idea තියෙන අය කටාරයකට අයියේ මොනවාද දෙන පණිවිඩය? ඒ කියන්නේ දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේම අය අරමුණ බලාගෙන ඉන්න හැමෝටම ආදර්ශයක් දෙන්න ඕන. අපිත් එක්ක ඉන්න බලාගෙන ඇවිත් ඉන්න අය දෙගොල්ලොම. හැමෝම හිතන්නේ මේ ජීවිතේ හරි ලේසි. බලන්නකො ටෙන්ෂන් නැගිලා කොච්චර ලේසියට ජීවත් වෙනවද නෑ. අපි කොච්චර අමාරුතෙන් පහු කළද දැවිත් කියන්නේ. හැමෝම බලන් ඉන්න අයට ඕගොල්ලෝගේ ගෙදරට අපේ ශාලේ ඉඳන් ඔයාලගේ ශාලේට ඉන්න අපි වැදගත්ම පණිවිඩය වැදගත්ම පුද්ගලයන්ගෙන් දෙන්න තමයි හදන්නේ. ඔව් ඇත්තටම මෙහෙමයි දෝහා නුවර කියන්නේ ලෝකයේ දියුණුම රටවල් අතරින් එකක්. ඉතාමත් සුන්දර මිනිස්සු ජීවත් වෙන ලෝකයේ රටවල් 100කට වැඩිය ජාතීන් නියෝජනය කරන රටක් මේක. ඉතින් මේක ඇවිල්ලා මේ රටට නිවැරදිව ඇවිල්ලා ඉවසීමෙන් කටයුතු කරලා දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම මම අලුතෙන් ඉන්න අයට මම කියන්නේ තමන් යම්කිසි රැකියාවක් පුරුදු පුහුණු වෙලා ශේෂ්ත්‍රය දැනගෙන තමයි මෙහෙට එන්න ඕන. දැන් මම දැක්කා හුඟක් අය හිම නැතුව තමන්ගේ නෑදෑයෝ හිතවතුන් ගෙන්නගෙන හැමදාම රැකියාවල් හොයනවා. මගේ ආයතනයටත් දවසට 15ක් 20ක් එනවා රැකියාවල් ඉල්ලගෙන. ඉතින් ඒගොල්ලන්ගෙන් මම ඇහුවා මොනවද මේ ආපන ශාලාවල් ගැන ඔබතුමාට දැනීම? කිසිම දැනුමක් නැහැ. අඩුතරමින් ට්‍රේනින් එකක්වත් කරලා නැහැ, ඩිප්ලෝමා එකක් කරගෙන නැහැ, හොටෙල් ස්කූල්ස් ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් වෙනම එළියේ ස්ට්‍රීට් රෙස්ටෝරන්ට් එකක හරි වැඩ කළා. එහෙම සාමාන්‍ය දැනුමක්වත් අරගෙන නැහැ. නමුත් අර රට එන්න තියෙන ආසාවට රට ඇවිල්ලා රැකියාවල් හොයනවා. අන්න ඕක නිවැරදි කරගෙන අපේ රටටත් මං කියන්නේ අපේ ශ්‍රී ලාංකික ආණ්ඩුවටත් අපේ දැන් පවතින නව රාජ්‍යයටත් මම කියන්නේ අපේ වෘත්තීය දැනුම ලබා දෙන්න කියලා අපේ රට එන ශ්‍රමිකයන්ට එහෙම නැත්නම් අපේ සහෝදරයන්ට ඒගොල්ලන්ට ලබා දුන්නා නම් රැකියාව අවස්ථා මේ දොහනුවර විතරක් නෙවෙයි මුළු මැද පෙරදිගම මුළු යුරෝපයේම ලැබෙනවා. ඒ වගේම අපේ කාන්තාවන් අපේ සහෝදරයන් ගෙවල් වලට වැඩට එවන්න නැතුව ඒගොල්ලන්ට වෘත්තීයම දැනුමක් ඒ කියන්නේ හොස්පිටැලිටි සර්විසස් ක්ලීනින්ග්ස් ඒ වගේ විවිධ වූ අවස්ථා ඒව පුහුණු කරලා ඩිප්ලෝමා එකක් හරි සාතිකයක් හරි දීලා තියෙනවා නම් රැකියාව අවස්ථා මේ ලෝකේ හැමතැනම තියෙනවා. That's true. So basically you have to be educated where you're coming, what you want to do without just getting into a plane and coming. Am I right? Yes. So for my favorite time of the podcast. What is that, Tushi? That is chatter 10 time. Perfect. දැන් මං යනවා මගේ favorite එකකට. අපි මේකට කියන්නේ chatter 10 කියලා. That means we are asking questions for you and some questions we are giving answers. Oh. Some you have to give one word answer. Okay, Aya? Okay. So, ඔයා වැඩියෙන්ම කන්න කැමති ලාංකික ආහාරය මයොක්ක සමග පොල් සම්බෝලේද කුත්තු රොටිදයි? මඤ්ඤොක්ක සමග පොල් සම්බෝලේ. අපි හිතුවා මාතර විදියට ගමේ විදියට. කෙනෙකුට ආසයි නේ. ඒ විදියට. ආහාරයක පට්ටු කරලා බලමාළු හොදිත් එක්ක නිකන්. දැන් මට කන්න හිතෙනවා තුෂි. හරි මම දැන් අහන්න අයියාගේ කැමතිම ක්‍රීඩාව ගැන. අයියා කැමතිම ක්‍රිකට්ද ෆුට්බෝල්ද? ක්‍රිකට්. මම දැනගත්ත එක. එහෙනම් මේ ක්වෙස්චන් එක මම හිතනවා මම ආන්සර් එක දන්නවා කියලා. කැමතිම ලාංකික ක්‍රීඩකයා කවුද? සනත් ජයසූරියද සංගක්කාරද? සනත් ජයසූරිය. මම දන්නවා නයගේ මාතර. සංගකාර මල්ලිත් ඉතින් හිතවත් ඉතින් එයත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් එයාටත් මම කැමතියි. නමුත් ඉතින් මේකේ මේ සනත් මල්ලි ඉතින් අපේ කෙනා නේ. අපේ කෙනා ඉතින් එයාට අපි ආදරය කරනවා. ඉතින් එයා කීප වතාවක් මේ දෝහ රාජ්‍යයට ආවා. ඉතින් ඒකින්ද අපි එයාට විශේෂයෙන් පවුලක හැටියට අපි එයාට ආදරය කරනවා. හොඳ කෙනෙක් ක්‍රීඩකෙක් වගේම හොඳ මිනිස්සෙක් රටේ. අයියා දැන් මෙහි අවුරුදු 30කට වඩා ඉඳලා තියෙනවා. මම අහන්න අයියා කැමති කටාරවලද ලංකාවටද නැත්නම් දෙකටම එක වගේද? නෑ ඇත්තටම මෙහෙමයි ලංකාවේ හිටියට වැඩි කාලයක් මම මෙහි ඉඳලා තියෙනවා. මගේ වයසත් එක්ක බැලුවම මම 50-50 වලට වැඩිය දැන් මෙහි මම 31 නේ. ඒතකොට මම වැඩි ඒතකොට මම වැඩිපුර ඉඳලා තියෙන්නේ මෙහි. හරිද? වැඩිපුර ඉඳලා තියෙන්නේ දෝහවලනේ. ඒතකොට මම ලංකාවේ ඉඳලා තියෙන අඩු කාලයක්. නමුත් මගේ මව්බිම ලංකාවනේ. අපි කවදක හරි ලංකාවට යන්න ඕන. ඒ රටේ අපි ජීවත් වෙන්න ඕන. මොකද මගේ යාළුවෝ හිත මිත්‍රාදීන්, අපේ ගුරුවරයන්, අපේ විද්‍යාල, අපේ නෑදෑයෝ යාළුවෝ ඔක්කොම ඉන්නේ. ඉතින් අපි
කවුරුත් ඕකට කැමති නේ. දැන් අංගිලත් හැමතිස්සෙම බලන් ඉන්නේ කොයි වෙලාවෙ නිවාඩු යන්නේ. අයියෝ කොහෙද ලංකාවට යන්නේ යනවා මිසක් නෙමෙයි ගිහිල්ලා කොත්තුරුටි කොහෙද කරන්නේ කියලා. ඉතින් ඒ වගේ ඉතින් ඔය අපි කැමති ඉතින් අපේ රටේ ජීවත් වෙන්න. අපි ලෝකේ කොහේ හිටියත් අපේ මුල තියන්නේ ලංකාවේ අයියේ. Because the foundation is based there. No, then Mama Engalantet it and nothing like going back to Sri Lanka. Then Mama going to ask something very interesting. ඔයා විවේක කාලයේදී වැඩිම කරන්න කැමති විනිද සමග shopping යන්නද? අක්කා අහගෙන ඉන්න සින්දු අහන්නද? නැත්නම් විනිද සමග TV බලන්නද? හුඟක් දුරට වෙන්නේ මෙහෙමයි. දැන් ඕකේ බිරිඳ ළමක ටීවී බලන එක තමයි වැඩිපුර වෙන්නේ. මොකද මේ TV බලනවද නැත්නම් තු ෆෝන් එක කක්ක කර කර ඉන්නවද? සමහර අය වගේ නැත්නම් මොකද මේ අපි අපේ දවසේ වැඩ කොටස ඉවරනාට පස්සේ අපි ඉතින් ටීවී බලනවා, මැචස් බලනවා, ඉතින් අක්කා ඩ්‍රාමා බලනවා. ඉතින් අපි දෙන්නගේ වැඩිපුර වෙලාවක් අපි ඉන්නේ මේ ටීවී එකේ තමයි නංගි හරි. අපි ඊළඟ ප්‍රශ්නය මම දැන් අයියේ ටීවී බලනවා කියවන එක ගැන අහන්න. අයියා දැන් ටීවී එකේ බලනවා තමයි. වැඩියෙන් කැමති මොනවද? මූවීස් බලන්නද නැත්නම් ටෙලි ඩ්‍රාමාස්? ටෙලි ඩ්‍රාමාස් තමයි බලන්නේ මම. that's nice නේ. මටත් හරි ආසයි ශ්‍රී ලංකන් ටෙලිග්‍රාම්. දැන් මම අයියාගෙන් අහන්න යනවා. දැන් අයියා අඳින්න කැමති. අයියා is very smart. ඉතින් අඳින්න කැමති වලින් කාටවත් අයියා නිල් කැමතිද? දැන් පීච් අඳගෙන ඉන්නවා කළුද මොනවාද අයියා අඳින්න කැමති පාට? blue and white තමයි මගේ favorite. blue and white. අර ජොසෙෆියන් කලර්ස් වගේ වැඩිපුරම මම normally කියන්නේ මම use කරන්නේ denim එකනේ. ඉතින් ඒක හින්දා ඉතින් ඒක එදා ඉඳලා පොඩි කාලේ ඉඳලා ඒක පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ කාලයකට මම ආසයි blue එකට. දැන් මම අහනවා අයියාගෙන් අයියා මියුසික් වලට කැමතියි කියලා මුල් කතාවක ඉන්නවා. අයියා කැමතිම ගෲප් එක මොකක්ද? බාතියන් සන්තෝෂ්ද ජිප්සීස්ද? බාතියන් සන්තෝෂ්. මම හිතුවා. බාතිය මේ ළඟදිත් අපිට හම්බුණ කලම වල. අතනම කියනවා අපි මම හිතුවා ජිප්සීස් කියලා. නෑ විශේෂයෙන් බාතියයි සන්තෝෂුයි හරි ක්ලෝස්ඩ්. ඒ කියන්නේ හරි බොහොම හොඳ දෙන්නෙක්. නිහතමානී චරිත දෙකක්. ඉතින් ඒ දෙන්නගේ ගීතවලටත් මම විශේෂයෙන් කැමතියි. ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන්ස්, ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම, ඒ ගායනා ශෛලිය, ඉතින් ඒකට හරි කැමතියි මමයි මගේ පිරිනයි. ඉතින් අපි ඒ දෙන්න ඉන්න හුඟක් ප්‍රසංග බලනවා ලංකාවෙත්. අපි මේ වෙඩින් එකකදීත් අපි ඒ දෙන්නත් එක්කම හිටියේ ප්‍රසංග ඉවරනකම්. විශේෂ වූ දෙන්න. මම අයියව දැකලා තියෙනවා මේ බාතියන් සන්තෝෂ් කොන්සර්ට් එක තියපලා අයියා ඉස්සරහා ඉඳගෙන හිටියා. අයියාගේ මුහුණ බලන්න ඕනේ. සුෂි සන්තෝෂෙන් හිටියා. දැන් අයියේ one word answer මේක. Okay. මේකට අපි answers දෙන්නේ but one word. Okay. දැන් අයියා අපි දන්නවා අයියටත් උයන්න කැමති අයියා ලොක්කම ඉන්න food industry එකේ. but කොහොම තිබුණත් අර ගෙදර කනවා වගේ රහක් නෑ අයියේ. ඒ බිරිඳගේ අතින් ආදරෙන් උයන කෑම වලින් අයියට කැමති මොන ආහාරයක්ද? අඹ මාළුව. දැන් මට කන්න ඕනේ. අඹ අක්ක බලාගෙන ඉන්නවා අපිට අඹ මාළු දැන් ඕනේ කන්න. ඒක ස්පෙෂල් එක. හරිම රස ඇති අපි මම කාලා තියෙනවා මාළු එක. ඒක පුදුම රස. ඒකින්ද මට හිතා ගන්න බෑ අඹ එක කොච්චර රසයි කියලා. දැන් අයියාගේ ගෙදර අපි හැමතිස්සම කන්න ගියාම හොපර්ස්, ඉස්සෝ කරි, ඩාල් ඒ වගේ තමයි තියෙන්නේ. අඳනවා හාෂික් දැන් අත්දැකීම තියෙනවා කියලා අපි ඕම අපි හැමෝම ආසයි එක මතක් දැන් අපි කියමුද අයියා කැමති සින්දුවක් කියන්න කියලා චුට්ටක්. සින්දුවක් කියන්න. ඔව් වචන දෙකක්. කාගේද නාමල්ගේ? ඕන එකනේ අයියා. වචන දෙකක්. හැබැයි උගලන් ගෙවන්න ඕනේ ඉතින් ඒකට. ආසයි පොඩ්ඩක් සලකලා බලන්න. අපි ලව් එකකින් ගෙවන්න ඕනේ. අපි නම් කියලානේ අයියා. ඒක තමයි. අම්මත් බලන් ඉන්නවා අක්කත් බලන් ඉන්නවා අම්මා අක්කා විතරයි ඔක්කොම මුළු කතාරම බලගෙන ඉන්නවා අයියාගේ සින්දුවට. රෑ සිහිනෙන් ඔබ ළඟ මා තනි වෙනවා මා සැබෑවින් ඔබ ගැන සිතලත වෙනවා රෑ සිහිනින් ඔබ ළඟ මා තනි වෙනවා මා සැබෑවින් ඔබ ගැන සිත ලත වෙනවා.
very much. ඒක කිව්වේ ආදර සින්දුවක්. හරිද? මේක again men who are listening husbands. Yeah. වයිෆ් කොච්චර ආදරේද කියලා. හාසි දැක්කද? දැන් අයියේ මේක තමයි දැන් අපි මෙච්චර වෙලා අපි ඔයාව ග්‍රේ කරා. ඔයාගෙන් ප්‍රශ්න අහුවා, personal, private, social ඔක්කොම අහුවා. දැන් අයියට පුළුවන් මගෙන් එක ප්‍රශ්නයි, තුෂිගෙන් එක ප්‍රශ්නයයි අහන්න. අයියට ඕන ප්‍රශ්නයක් අහන්න. හරි. දැන් වෙන වෙන ප්‍රශ්න දෙකකුත් අහන්න පුළුවන්. මගෙන් එකක්, එයාගෙන් එකක්. දැන් ඇත්තටම මේ නංගි දැන් දොහොල්ට වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. ඉතින් හස්බන්ඩ් වෛද්‍යවරයෙක්. ඉතින් ඕගොල්ලන් බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන පවුලක්. ඉතින් මම දැනගන්න කැමති වෙන්නේ ඊළඟ ප්‍රසංගයට ඔයා කවද්ද යන්න බලාපොරොත්තු වෙන්නේ ඩාන්ස් කරන්න? මට නම් මියුසික් අහුවත් ඉන්න බෑ අයියා. ඩාන්ස් කරන්න. මොකද අපි ඔක්කොම ගිහිල්ලා ඩාන්ස් කරා අන්තිම ප්‍රසංගයේදී. දන්නා. ඉතින් ඔය හරි මම දන්න සින්දුවක් කියනවා නම් කවුරු හරි මාව අඬ ගැහුවා. anytime. Anytime. Because